ඔන්න ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ක්ලාසික් සිනවස් YouTube channel එකට. හොරර් movies බලන්න ආසාවෙන් වගේම කැමැත්තෙන් ඉන්න ඔයාලා වෙනුවෙන්ම ඔන්න අදාරගෙන ආවේ හොරර් ක්‍රයිම් කියන කැටගරි වලට අයත් ඒ වගේම ටිකක් විතර පාරන සුපිරිම movie එකක්. ඉතින් මේ movie එකේ කතාව වෙන්නේ මෙන්න මෙහෙමයි. එක දවසක් තරුණ ළමයි 4 දෙනෙක් සංදර්ශනයක් බලන්න ගිහින් ගෙදර එන අතරේ මෙයාගේ නොසිලිකිලිමත් කම නිසා එයාලා යන වාහනයට කවුද එක මිනිස්සෙක් හැප්පෙනවා. ඊටත් පස්සේ මෙයා ගිහින් බලනවා තාමත් මේ කෙනා ජීවත් වෙනවද කියලා. නමුත් මේ වෙද්දිත් මේ කෙනා මිය ගිහින් අන්න ඒක නිසා මේ 4 දෙනා කරන වැඩේ තමයි මේ මලසිරුර කාටවත්ම හොයාගන්න බැරි වෙන්න මේ මලසිරුර අරගෙන යනවා මුහුදට විසි කරන්න. නමුත් මේ වෙලාවේ මේ කවුරුත්ම හිතුවේ නැති දෙයක් සිද්ධ වෙනවා. මොකද මෙච්චර වෙලාවක් මිය ගිහින් කියලා හිතුවා මේ මිනිස්සයා ඒ වෙලාවෙම ආයෙමත් නැගිටලා මෙතන ඉන්න එක ගෑල්ලාමික්ව අල්ල ගන්නවා. මේ ගෑල්ලාමේව බේර ගන්න ඕන නිසා අනිත් අය මේ මිනිස්සයාට පහර දීලා මේ මිනිස්සයා මුහුදට තල්ලු කරලා දානවා. මේ වුණ සිද්ධියෙන් පස්සේ හරියටම අවුරුද්දක් ගත වෙලා මේ 4 දෙනාගෙන් එක්කෙනෙක්ට අමුතුම් විදිහේ ලියුමක් ලැබෙනවා. ඔන්න ඒ ලියුමත් එක්ක තමයි මෙයා හීනකින්වත් හිතුවේ නැති ගොඩක් දරුණු දේවල් වලට මේ 4 දෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මේ මූවි එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගද්දිම මං කියවනේ මේ මූවි එක ටිකක් විතර පරණ මූවි එකක් කියලා. මොකද මේ මූවි එක නිකුත් වුණේ 1997. කොච්චර පරණ වුණත් ආරම්භයේ ඉඳන්ම අවසානයේ වෙනකන් කුතුහලයෙන් ආසාවෙන් බලන්න පුළුවන් මේ මූවි එකේ නම තමයි I Know What You Did Last Summer කියන්නේ. මේ වෙනකොටත් IMDb 5.8ක ගියන් මේ මූවි එක වාර්තා කරලා තියෙනවා. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ සුපිරිම මූවි එකේ සම්පූර්ණ කතාවම අවසාන තප්පරේ වෙනකන් නරඹන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් ඔයාලට මතක් කරන්නම්. තාමත් ක්ලාසික් සිනවස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරනවා. එහෙනම් තාත් වැඩි කතාවක් නැතුවම අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් මේ මූවිගේ කතාව පටන් ගන්න ගිම්හාන කාලීදී වෙන එක සිදුවීමකින් මූවික පටන් ගද්දිම අපිට පෙන්නනවා ප්‍රපාතයක් අයිනේ වාඩි වෙලා ඉන්න එක පිරිමි කෙනෙක්ව. මේ පිරිමි කෙනාලගේ එක පෙන්ඩන් එකක් තියෙනවා. මේ කෙනා ගොඩක් දුකෙන් වගේ මේ පෙන්ඩන් එක දිහා බලා ඉන්නවා කියලා තමයි මේ වෙලාවේ අපිට පෙන්නන්නේ. හැබැයි ඉතින් මේ කෙනා කවුද කියලා නම් මේ වෙලාවේ අපිට පෙන්නන්නේ නැහැ. කොහොම නමුත් ඊට පස්සේ අපිට පෙන්නනවා මේ දවසේම ඒ කියන්නේ ජූලි 4 වෙනිදා මේ ප්‍රදේශයේම පවත්වන මුහුදු අද්දන රැජින තේරීමේ උත්සවය. ඉතින් මේ උත්සවයට යාළුවෝ 3 දෙනෙක් ඇවිත් ඉන්නවා. ඉතින් මම මුලින්ම මේ 3 දෙනාගේ නම් ටික ඔයාලට හඳුන්වලා දෙන්නම්. එක්කෙනාගේ නම තමයි බෙරි, අනිත් කෙනාගේ නම තමයි රේ. එතකොට මෙතන ඉන්න ගෑල් ළමයිගේ නම තමයි ජූලි. ඉතින් මේ 3 දෙනා මේ උත්සවය බලන්න ඇවිත් තියෙන්නේ. මොකද මේ 3 දෙනාගම යාළුවෙක් වෙච්ච හෙලනුත් මේ මුහුදු අද්දර කුමරිය තේරීමේ තරගයට සහභාගී වෙලා තියෙන නිසා ඉතින් හෙලන්ගේ ලොකු ආසාවක් තමයි කොහොම හරි මේ තරගෙන් ජයග්‍රහණය කරලා ඊටත් පස්සේ නිව්යෝක් වලට ගිහින් නිලියක් වෙන එක. ඉතින් හෙලන්ගේ ආශාව ඉෂ්ට වෙනවා. මොකද හෙලන් තමයි මේ වතාවේ මුහුදු අද්දර කුමරිය හැටියට කිරුලා පළඳන්නේ. ඔන්න ඊටත් පස්සේ මේ තරගය ඉවර වෙලා හෙලන් ජූලි එනවා එළියට. මෙන්න මේ වෙලාවේ ජූලිව හම්බෙන්න මැක්ස් කියලා කෙනෙක් ජූලි ළඟට එනවා. ඇත්තටම මැක්ස් ජූලි කියන්නේත් යාළුවෝ. නමුත් මැක්ස්ගේ හිතේ කාලෙක ඉඳන් ජූලි ගැන කැමැත්තක් තියෙනවා. නමුත් ඒකට ජූලි කැමති නැහැ. කොහොම නමුත් ඔය වෙලාවේදී මේ දෙන්න අතරට බෙරි එනවා. බෙරි සහ මැක්ස් කියන්නේ හරියට ණයයි මුකටියයි වගේ. ඒ තරමටම මේ දෙන්න වෛරක්කාරයෝ. අන්න ඒක නිසා බෙරි මේ වෙලාවේ මැක්ස් එක්ක රණ්ඩුවක් ඇති කරගන්නවා. ඒත් එක්ක මෙතනට රේ එනවා. රේ ඇවිත් මේ රණ්ඩුව නතර කරලා මේ 3 දෙනාම මෙතනින් එක්කන් යනවා. ඔන්න ඊට පස්සේ මේ 4 දෙනාම එනවා බීච් එකට. මොකද අද හේලන් මේ තරංගෙන් දිනපු නිසා මේ 4 දෙනාම ගොඩක් සතුටින් ඉන්නේ. අන්න ඒක නිසා ජූලි, රේ, හේලන් සහ බෙරි ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඒ සතුට සමරනවා. ඉතින් මෙතන ඉන්න ජූලි, රේ වගේම හෙලන් සහ බෙරි කියන්නේ ආදරවන්තයින්. කොහොම නමුත් ඉතින් මේ විදිහට පැය කිහිපයක් ඉඳලා මේ 4 දෙනාම ගෙදර යන්න බෙරිගේ කාර් එක ළඟට එනවා. හැබැයි ඉතින් බෙරිට නම් කාර් එක ඩ්‍රයිවිං කරන්න බැහැ. මොකද බෙරි ඕනටත් වැඩි ඩ්‍රින්ක් අරගෙන තියෙන නිසා බෙරිට හිටගෙන ඉන්නවත් පණ නැහැ. ඒ නිසා රේ තමයි මේ වෙලාවේ කාර් එක ඩ්‍රයිවිං කරන්නේ. ඉතින් මේ විදිහට රේ කාර් එක ඩ්‍රයිවිං කරගෙන එනවා. ඔය අතරදී කාර් එක ඇතුළේ ඉන්න බෙරිට හොඳටම වැඩි නිසා බෙරි කාර් එක ඇතුළෙන් පිස්සු නටන්න ගන්නවා. ඒත් එක්කම ඔය වෙලාවේදී බෙරිගේ අතේ තිබුණ බෝතලේ රේගේ ඇඟට වැටිලා රේගේ අවධානය වෙනස් වෙනවත් එක්කම පාර හරහා තිබුණ මොකක් හරි දෙයක් එකපාරට මේ කාර් එකේ වදිනවා. මේ දෙත් එක්කම හොඳටම බය වුණ මේ 4 දෙනා ඉක්මනින්ම කාර් එකෙන් එළියට ඇවිත් බලනවා. ඒ වෙලාවේ කාර් එකේ මොකද්ද හැප්පුණේ කියලා. හැබැයි ඉතින් එළියට ඇවිත් බැලුවත් හැප්පුණ කිසිම දෙයක් මෙයාට පේන්නේ නැහැ. ඒත් ඒ වෙලාවේ මොකක් හැප්පුණත් ඒ හැප්පුණ දේ නිසා බෙරිගේ කාර් එක හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි කාර් එකේ ඉස්සරහා ලේ පාරකුත් පේන තියෙනවා කියලා මේ 4 දෙනා දකිනවා. සමහරක් ඊට ඒ වෙලාවේ මොකක් හරි සතෙක් හැප්පෙන්නේ නැති. ඊටත් පස්සේ සතා මෙතනින් යන්නේ නැති කියලා හිතලා රේයි බෙරි සහ හෙලා ආයමත් කාර් එකට යන්න හදනවා. නමුත් ඔය වෙලාවේ ජූලි එක දෙයක් දකිනවා. ජූලි දකිනවා පාර අයිනේ තියෙන එක බූට් එකක්. ඒ විතරක් නෙවෙයි බූට් එකේ ලේ තියෙනවා කියලාත් මේ වෙලාවේ මේ කට්ටිය දකිනවා. දැන් මේ 4 දෙනාම හොඳටම බය වෙලා ඉන්නේ. මොකද බැරි වෙලා හරි කලින් වාහනේට හැප්පුණේ මිනිස්සෙක් නම්. අන්න ඒක නිසා මේ 4 දෙනාම එකතු වෙලා මෙයාවට පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේ මෙයායි දකින්න හිතා ගන්නවත් බැරි දෙයක්. මොකද මේ කට්ටිය දකිනවා පාර අයිනේ හොඳටම තුවාල වෙලා වැටලා ඉන්න එක මිනිස්සෙක්ව. ඒ කියන්නේ කලින් වෙලාවේ කාර් එකට හැප්පිලා තියෙන සතෙක්ව නෙවෙයි මේ කෙනාව කියලා මේ වෙලාවේදී මේ 4 දෙනාට තේරුම් යනවා. ඊටත් පස්සේ රෙයි මේ මිනිස්සයා ළඟට ගිහින් බලනවා
මේ කෙනා තාමත් පන පිටින් ඉන්නවද කියලා. හැබැයි ඉතින් අවසනාවකට වගේ මේ කෙනා දැනටවත් ජීවතුන් අතර නැහැ. ඒ විතරක් නෙවෙයි මේ කෙනා කවුද කියලාවත් දැනගන්න බැරි තරමටම මේ කෙනාගේ මුහුණ විකෘති වෙලා ගිහින් තියෙන්නේ. කොහොම නමුත් මේ වෙලාවේ ජූලි නම් කියන්නේ මේ ගැන පොලිසියට දැනුවත් කරලා මේ කෙනා හොස්පිටල් එකට අරන් යමු කියලා. ඒත් ඒ දේ කරන්න බැරි කැමති නැහැ. මොකද මේ ගැන පොලිසියෙන් දැනගත්තොත් අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයකට මේ කට්ටියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනික මේ 4 දෙනා පොලිසියට ඇත්ත කිව්වත් පොලිසිය කීයටත් මේ 4 දෙනා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. මොකද මේක මනුෂ්‍ය ඝාතනයක්. අනික මේ කට්ටිය වාහනේ ඩ්‍රයිවිං කරලා තියෙන බීමතින් කියලා ඔප්පු වෙනවා. අන්න ඒ හින්දා මේ වෙලාවේ රේසා බෙරි තීරණය කරනවා මේ මල්සිරුර මුහුදට වීසි කළා මෙතනින් පැනගන්න. මොකද එතකොට කාලයක් ගිහින් මේ මල්සිරුර හොයාගත්තත් මේ මල්සිරුර කිසිම සාක්ෂියක් හොයාගන්න විදිහක් නැහනේ. කොහොම නමුත් මේ වෙලාවේදී මේ අයට එක බාධාවක් එනවා. මේ දකින්න ඇති එක වාහනයක් කියනවා කියලා. බැරි වෙලා හරිය වාහනේ එන කෙනා මේ මල්සිරුර දැක්කොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න ඒක නිසා බෙරි සහ රේ මේ මල්සිරුර පාරෙන් එහා පැත්තේ හංගනවා. මේ වෙලාවේදී වාහනයකින් මෙතනට එන්නේ වෙන කවුරුත් නෙවෙයි මැක්ස්. අන්න ඒක හින්දා මැක්ස් මේක දකින්නත් කලින් ජූලි මැක්ස් ළඟට ගිහින් මැක්ස් එක කතා කරනවා. ඉතින් මේ වෙලාවේ ජූලිට පුළුවන් වෙනවා කොහොම හරි කරලා මැක්ස් මෙතනින් පිටත් කරන්න. ඊට පස්සේ බෙරි රේයි හේලන් සහ ජූලි මේ 4 දෙනා එකතු වෙලා මේ මල්සිරුර අරගෙන එනවා මුහුදට විසි කරන්න. මෙන්න මේ වෙලාවේදී ජූලි දකිනවා මේ කෙනාගේ අතේ ඇඳලා තියෙන එක ටැටු එකක්. කොහොම නමුත් බැරි මේ වෙලාවේ රේට කතා කරනවා මේ මල්සිරුර වතුරට තල්ලු කරන්න. ඒත් ඉතින් නොකියුවට රේගේ හිතේ මේ කරන වැඩේ ගැන ලොකු බයක් තියෙනවා. ඒ වුණත් ඉතින් මේ මල්සිරුර තවත් මෙතන තියාගෙන ඉන්න බැහැනේ. අන්න ඒක නිසා හේලන් බෙරි එක මේ මල්සිරුර වතුරට තල්ලු කරන්න හදනවා. මෙන්න මේ වෙලාවේදී මේ කවුරුත් මේ හිතුවේ නැති දේ සිද්ධ වෙනවා. ඒක තමයි මෙච්චර වෙලාවක් මෙයා හිතන් හිටියේ මේක නා මිය ගිහින් කියලානේ. නමුත් මේ වෙලාවේදී මිය ගිහින් කියලා හිතුවා මේ කෙනා එකපාරටම නැගිටලා හේලන්ගේ ඔළුවෙන් අල්ල ගන්නවා. හේලන්ව මේ කෙනාගෙන් බේර ගන්න ඕන නිසා මේ කට්ටියම කරන දේ තමයි ඇක්සිඩන්ට් වල මේ කෙනාට පහර දීලා මේ කෙනාව එහෙමම වතුරට තල්ලු කරනවා. වතුරට තල්ලු කරාට පස්සේ තමයි මේ කට්ටිය දකින්නේ ඒ කෙනාගේ අතේ හේලන්ගේ ඔටුන්න තියෙනවා කියලා. ඒක නිසා හේලන්ගේ ඔටුන්න අරගන්න බෙරි මේ වෙලාවේ වතුරට පයින්නවා. වතුරට පැනපු බෙරි ඒ කෙනාගේ අතේ තියෙන හේලන්ගේ ඔටුන්න අරගද්දිම බෙරි දකින්නවා මේ කෙනාට ආයමත් සිහිය ඇවිත් කියලා. මේ නිසා හොඳටම බය වුණ බෙරි ඉක්මනින්ම ගොඩට එනවා. හැබැයි බෙරි වතුරට දැකපු දේ මේ 3 දෙනාට කියන්න යන්නේ නැහැ. කොහොම වුණත් මේ 4 දෙනා මේ වෙලාවේදී එක පොරොන්දුවක් එනවා. මැරෙනකම් මේ රහස කොයිම විදියකටත් පිටට යන්න දෙන්නේ නැහැ කියලා. මේ 4 දෙනා පොරොන්දු වෙලා මෙතනින් යන්න යනවා. ওই වෙලාවේදී අපිට පෙන්නනවා බිම් වැටලා තියෙන එක පෙන්ඩන්ට් එකක්. මේ පෙන්ඩන්ට් එක දකිද්දී ඔයාලට මතක් වෙන ඇති මූ එක පටන් ගද්දිම පෙන්නුව ඒ පිරිමි කෙනා ළඟ තිබුණෙත් මේ වගේම පෙන්ඩන්ට් එකක් කියලා. ඇත්තට මේ පෙන්ඩන්ට් එක ඒ පිරිමි කෙනාගේ තමයි. හේලන් ජුලි බෙරි සහ රේයි මේ 4 දෙනා එකතු වෙලා වතුරට ගෙනත් දාලා තියෙන්නේ කෙනාව කියලා ඔයාලට දැන් තේරෙනවනේ. කොහොම නමුත් ඔන්න දැන් අපි එනවා මේ මූ එකේ හරියටම අවුරුද්දක් ඉස්සරහට. ඒ කියන්නේ කලින් පෙන්නපු සිදුවීම වෙලා මේ වෙද්දිත් අවුරුද්දක් ගත වෙලා ගිහින් තියෙන්නේ. ඉතින් මේ වෙද්දි ජූලි ඉගෙන ගන්න අලුතෙන් කොලෙජ් එකකට ඇවිත් තියෙන්නේ. කොහොම වුණත් මේ ගිම්මහන් නිවාඩුවනේ. කොලෙජ් එකෙන් ඒ නිසා ළමයින්ට නිවාඩු දීලා තියෙන්නේ තම තමන්ගේ ගෙවල් වලට යන්න. ඒ නිසා ජූලිගේ යාළුවා ජූලිට කතා කරනවා මේ නිවාඩුවට ගෙදර යන්න. හැබැයි ඉතින් ජූලිගේ නම් ගෙදර යන්න ලොකු ආසාවක් නැහැ. මොකද කලින් අවුරුද්දේ ගිම්හානේදී ජූලිට මුහුණ දෙන්න සිදුවුණ දේවල් නිසා ජූලිගේ හිතේ තාමත් ඒ ෂොක් එක තියෙනවා. කොහොම වුණත් ඉතින් ජූලිට සිද්ධ වෙනවා මේ ගිම්හන් නිවාඩුවට ආයෙමත් ජූලි ගෙදර එන්න. ජූලි ගෙදර ආපු එක ජූලිගේ අම්මටත් ලොකු සතුටක්. මොකද ජූලිගේ අම්මා ජූලිය දකින්නේ ගොඩක් කාලෙකින් නිසා. හැබැයි ජූලිගේ අම්මට තේරෙනවා ආපු වෙලා ඉඳන් ජූලිගේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඒ වුණත් ඉතින් ජූලිගේ අම්මා දන්නේ නැහැ. ජූලි මෙහෙම ඉන්නේ කලින් අවුරුද්දේ ගිම්හන් නිවාඩුවේදී සිදුවෙච්ච දේ ගැන ජූලිට ආයෙමත් මතක් වෙන නිසා කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී ජූලිගේ අම්මා ජූලිට ආපු ලියුමක් ගෙනත් දෙනවා. ජූලිටත් පස්සේ මේ ලියුම කඩලා බලනවා ලියුම ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා බලන්න. මෙන්න මේ වෙලාවේදී ජූලි දකිනවා මේ ලියුම ඇතුලේ කොලයක ලියලා තියෙනවා I know what you did last summer කියලා. ඒ කියන්නේ පසුගිය ගිම්හන කාලෙදි කරපු දේවල් මම දන්නවා කියලා තමයි මේ ලියුමේ සඳහන් කරලා තියෙන්නේ. මේ දෙත් එක්කම ජූලි හොඳටම කලබල වෙනවා. ජූලිට හිතා ගන්න බෑ ඇත්තටම මේ ලියුම එව්වේ කවුද කියලා. මොකද එදා රෑ සිද්ධුන දේ දැනගෙන හිටියේ ජූලි, රේයි, හෙලා සහ බෙරි විතරයි. නමුත් ඉතින් ඒ 3 දෙනාට කිසි ඕමනාවක් නැහැ මේ ආකාරයේ ලියුමක් ජූලිට එවන්න. එහෙනම් ඇත්තට මේ ලියුම එව්වේ කවුද? අන්නේ සැකේ ජූලිට එනවා. කොහොම නමුත් ජූලි ළඟ දවසේ එනවා හේලන්ගේ අක්කගේ ෂොප් එකට. මොකද ගිය අවුරුද්දේ හේලන් මුහුදු අද්දර කුමරිය වුණ නිසා හේලන් තීරණය කරන්නේ නිව්යෝක් යන්න. අන්න ඒක නිසා හේලන්ගේ නිව්යෝක් නම්බරේ ඉල්ල ගන්න තමයි ජූලි හේලන්ගේ අක්කගේ ෂොප් එකට ඇවිත් තියෙන්නේ. හැබැයි ඉතින් හේලන් නිව්යෝක් ගිහින් කියලා හිතුවට හේලන් නිව්යෝක් ගිහින් නැහැ. හේලන් දැන් වැඩ කරන්නේ හේලන්ගේ අක්කගේ ෂොප් එකේමයි. ඉතින් මේ වෙලාවේ ජූලි හේලන් ළඟට ගිහින් ජූලිට හම්බුණාර I know what you did last summer කියලා ලියලා තියෙන කොලය හේලන්ට පෙන්නලා කියනවා එදා සිද්ධුන දේ කවුරු හරි දන්නවා කියලා. මේ දේ දැකලා හේලනුත් එකපාරටම බය වෙනවා. හැබැයි හේලන්ටත් හිතා ගන්න බෑ මේ සිද්ධිය දැක්කේ කවුද කියලා. මොකද මේ වෙලාවේ මේ සිද්ධිය දකින්න කියලා කිසිම කෙනෙක් එයාවට හිටියේ නැහැ. කොහොම වුණත් ඊට පස්සේ හේලන් වගේම ජූලි යනවා බෙරිව හම්බෙලා මේ ගැන බෙරිටත් කියන්න. හැබැයි ඉතින් මේ වෙද්දිත් හේලන් කියන්නේ බෙරිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නන් නෙවෙයි. මේ වෙද්දිත් මේ දෙන්න අතර තිබුණ සම්බන්ධය නවත්තලා දාලා තියෙන්නේ. කොහොම වුණත් ඉතින් හේලන් සහ ජූලි බෙරිව හම්බ වෙලා ජූලිට හම්බුණ මේ ලියුම ගැන බෙරිටත් කියනවා. හැබැයි ඉතින් බෙරි නම් මේ දේ විශ්වාස කරන්නේ නැහැ. මොකද හරියට මේ එදා සිද්ධ වුණ ඝාතනය ගැනමද මේ ලියුමේ සඳහන් කරලා තියෙන්නේ කියලා විශ්වාස කරන්න අමාරුයිනේ. ඒ වුණත් ඉතින් ජූලිට නම් එක දෙයක් විශ්වාසයි. ඒ කෙනා මියගියේ මේ 4 දෙනා නිසා කියලා. මොකද මේ 4 දෙනා ඒ ඇක්සිඩන්ට්
එක වුණ කෙනා වතුරට දාද්දිත් ඒ කෙනාට පණ තිබුණා. හැබැයි ඒ සිද්ධියෙන් හරියටම සතුනකට පස්සේ ඒ කෙනාගේ මලසිරුර ඉස්ස දැලකට අහුවෙලා තිබිලා තියෙද්දි පොලිසිය හොයාගෙන තියෙනවා. ඉතින් ඒ කෙනාගේ නම තමයි ඩේවිඩ් ඒගන්. හැබැයි ඉතින් වාසනාවකට වගේ පොලිසියෙන් මේ මරණය හඳුනගෙන තියෙන්නේ දිය ගිලීමක් නිසා සිදුවන මරණයක් හැටියට. ඒ වුණත් බෙරීට එක ප්‍රශ්නයක් තියෙනවා. එදා රෑ ඒ ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේ ඒක කවුරු හරි දැක්කනම් ඇයි ඒ කෙනා අවුරුද්දකට පස්සේ ගැන මතක් කරලා ලියුමක් එවන්නේ? එහෙම නැත්නම් ඒ සිද්ධිය දැකපු කෙනෙක් මේ අය බය කරන්න හදනවාද කියලා බෙරීට සැකයක් කියනවා. ඒත් එක්කම ওই වෙලාවේ බෙරීට සැකයක් කියනවා මැක්ස් ගැන. මොකද මැක්ස් විතරයි ඒ වෙලාවේ ඒ සිද්ධිය වුණ තැනින් ගියේ. සමහරක් විට මැක්ස් ඒ වෙලාවේ එතන තිබුණ මලසිරුර දකින්න නැති. මැක්ස් වෙන්නේ නැති මේ විදියට මේ කට්ටිය බය කරන්න මේ ලියුම එවන්නේ නැත්තේ. මොකද මැක්ස්ට කලින් ඉඳන්ම බෙරී එක්ක වගේම රේයි එක්ක ලොකු ප්‍රශ්නයක් තිබුණානේ. අන්න ඒක නිසා බෙරී හෙලා සහ ජූලි එනවා මැක්ස්ව හම්බෙන්න. හැබැයි මැක්ස් එක කතා කරන්න යන්නේ බෙරී විතරයි. බෙරී මේ වෙලාවේ මැක්ස්ව බය කරලා මැක්ස්ට කියනවා උඹ තමයි අර ලියුම එව්වේ. උඹ එදා රෑ අපිව දැක්කා. උඹ මේකෙන් ඈත් වෙලා හිටියේ නැතොත් මම උඹව මරනවා කියලා බෙරී මැක්ස්ට තර්ජනය කළා මෙතනින් යන්න යනවා. මේ වෙලාවේදී මේ තුන්දෙනාට හම්බෙනවා රේයිව. රේයි කියන්නේ දැන් දීවරෙක්. ඉතින් මේ වෙලාවේ රේයි ජූලි එක්ක පැත්තකට එනවා ටිකක් කතා කරන්න. හැබැයි ඉතින් ගිය අවුරුද්දේ සිද්ධ වෙච්ච සිදුවීමෙන් පස්සේ මේ දෙන්න අතර තිබුණේ සම්බන්ධයත් එහෙමම නැති වෙලා ගිහින් තියෙනවා. කොහොම නමුත් ඔය අතරදිම අපිට පේනවා මැක්ස් මේ වෙද්දිත් බෙරී එක ගොඩක්ම කේන්තියෙන් ඉන්නේ. මොකද බෙරී මැක්ස්ගෙම තැනට ඇවිත් මැක්ස්ට තර්ජනය කරලා ගියපු නිසා කොහොම වුණත් මේ වෙලාවේ මැක්ස් දකින්නවා කවුරු හරි කෙනෙක් ඉස්සරහා ඉන්නවා කියලා. ඒත් එක්කම ඔය වෙලාවේදී කළුපාට ජැකට් එකක් දාගත්ත කෙනෙක් ඉස්සරහින් මතුවෙලා ඒ කෙනා ළඟ තිබුණ යකඩ කොක්කකින් මැක්ස්ට පහර දෙලා මැක්ස් මෙතනදිම මරලා දානවා. හැබැයි ඉතින් අපිට හිතා ගන්න බෑ මේ ජැකට් එකක් දාගෙන ඉන්න කෙනා කවුද? ඇයි ඒ කෙනා මැක්ස් මරලා දැම්මේ කියලා. කොහොම නමුත් ඊට පස්සේ අපිට පෙන්නනවා මේ දවසේ රාත්‍රියම වෙන එක දරුණු සිදුවීමක්. මේ වෙලාවේදී බෙරී එනවා ජිම් එකට ඇවිත් පැය කිහිපයක් සෙල්ලම් කරලා වොෂ් එකකුත් දාගෙන ආයමත් බෙරියාගේ ලොකෙක් ගාවට එනවා. ලොකෙක් ගාවට ආවට පස්සේ බෙරී දකින්නවා කවුරු හරි කෙනෙක් බෙරීගේ කාර් එකේ ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එක පිටිපස්සෙන් I know කියලා ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආපු කෙනා කවුරු වුණත් ලොකෙකේ තිබුණ බෙරීගේ ජැකට් එකත් අරගෙන ගිහින් තියෙනවා කියලා බෙරී මේ වෙලාවේ දකින්නවා. බෙරීටත් පස්සේ මේ ජිම් එකේ අයිතිකාරයෙක්ගෙන් අහනවා මෙහෙ වෙන කවුරු හරි හිටියද කියලා. හැබැයි ඉතින් මෙච්චර වෙලාවක් ඉඳලා තියෙන්නේ මේ අයිතිකාරයයි බෙරී විතරයි. ඒත් එක්කම ওই වෙලාවේදී බෙරීට ඇහෙනවා බෙරීගේ කාර් එක කවුරු හරි අරගෙන යන්න හදනවා කියලා. ඒත් එක්කම බෙරී එළියට ඇවිත් කාර් එක පස්සෙන් පන්නනවා. ටික දුරක් ගිහින් මේ කාර් එක එකතැනකින් නතර කරනවා. ඊටත් පස්සේ මේ කාර් එක ඩ්‍රයිවිං කරපු කෙනා මේ කාර් එකම බෙරීගේ පස්සෙන් පන්නගෙන ඇවිත් බෙරීව මෙතනදිම හප්පනවා. හැබැයි බෙරීගේ ජීවිතේට නම් ලොකු අනුතුරක් නැහැ. කොහොම වුණත් බෙරීගේ කාර් එක ඩ්‍රයිවිං කරපු කෙනා මේ කාර් එකෙන් එළියට එනවා. ඉතින් ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි කලින් වතාවේ මැක්ස් මරලා දාපු අර කළු ජැකට් එකක් දාගෙන හිටපු කෙනාමයි. හැබැයි මේ කෙනා කවුද කියලා නම් මේ වෙලාවේ අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ඊට පස්සේ අපිට පෙන්නනවා හොස්පිටල් එකේ ඉන්න බෙරීව. ඊයේ වුණ සිද්ධිය නිසා බෙරීගේ ජීවිතේට නම් ලොකු අනුතුරක් නැහැ. කොහොම නමුත් මේ වෙලාවේ බෙරීව බලන්න රේයි, හෙලන් සහ ජූලියා විත් ඉන්නවා. මේ වෙනකොටත් මේ තුන්දෙනාම හොඳටම බය වෙලා ඉන්නේ. මොකද මේ තුන්දෙනාට පොඩි සැකයක් තියෙනවා මීට අවුරුද්දකට කලින් මේ අය අතින් වුණ ඩේවිඩ් ඒගන්ගේ මරණය නිසා කවුරු හරි මේ හතර දෙනාගෙන් පලි ගන්න හදනවා කියලා. ඒ නිසා මේ ගැන පොලිසියට කියමු කියලා ජූලි බෙරීට කියනවා. ඒත් ඒ දේ කරන්න බෙරී කැමති නැහැ. මොකද එදා මේ කට්ටිය අතින් උනේ ඇක්සිඩන්ට් එකක් නෙවෙයි මිනිමැරුමක්. බැරි වෙලා හරි පොලිසියේ මිනිමැරුම ගැන දැනගත්තොත් අනිවාර්යෙන් මේ හතර දෙනාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න ඒක නිසා බෙරී මේ වෙලාවේදී කියනවා මේ අය පස්සෙන් පන්නන කෙනාව හම්බ වෙලා ඒ කෙනත් එක්ක මේ ගැන කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගමු කියලා. හැබැයි ඉතින් මේ අයට හිතා ගන්න බෑ ඒ කෙනාව හම්බ වෙන්නේ කොහොමද කියලා. මොකද මේ කවුරුත් මේ කෙනාගේ රූපයක්වත් ඒ කෙනාගේ විස්තරයක්වත් දන්නේ නැහැ. නමුත් මෙතන ඉන්න හේලන් මේ වෙලාවේදී කියනවා ඩේවිඩ් ඒගන්ගේ යාළුවෙක් හරි කවුරු හරි නෑදෑ කෙනෙක් හරි හොයාගත්තොත් අපිට මේ කෙනා ගැන මොකක් හරි තොරතුරක් දැනගන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා හේලන් සහ ජූලි මෙතනින් පස්සේ ඩේවිඩ් ඒගන් ගැන විස්තර හොයලා බලනවා. මෙන්න මේ වෙලාවේදී ජූලිට සහ හේලන්ට එක වැදගත් තොරතුර හම්බ වෙනවා. ඩේවිඩ් ඒගන් සුසි විල්ස් කියලා කාන්තාවත් සමග විවාහ ගිවිසගෙන තියෙනවා. නමුත් ඒ ගිවිස ගැනීමෙන් අවුරුදු දෙකකට පස්සේ ඒගන් සහ සුසි වාහනේ යන අතරදී වුණ ඇක්සිඩන්ට් එකක් නිසා සුසි ඒ වෙලාවේදී මිය ගිහින් තියෙනවා. නමුත් වාසනාවකට වගේ ඒගන්ගේ ජීවිතේ නම් මේ වෙලාවේදී බේරලා තියෙනවා කියලා මේ විස්තරවල සඳහන් වෙලා තියෙනවා. මේ දෙත් එක්කම ජූලිට එක දෙයක් මතක් වෙනවා. ඔයාලට මතකයිද ඒගන්ගේ මලසිරුර වතුරට දාන්නත් කලින් ජූලි දැක්කා ඒගන්ගේ දකුණු අතේ එක ටැටු එකක් ඇඳලා තියෙනවා කියලා. අන්නේ ටැටු එකේ සුසිගේ නමත් කොටලා තිබුණා කියලා ජූලිට මේ වෙලාවේදී මතක් වෙනවා. ඉතින් තවත් මේ විස්තර බලාගෙන යද්දි ජූලිට තවත් වැදගත් තොරතුරක් හම්බ වෙනවා. ඩේවිඩ් ඒගන් ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ මැරිබෙල් කියන ගමේ. එයාගේ අම්මා සහ එයාගේ සහෝදරිය මිසි ඒගන් එක්ක කියලා. ඉතින් මෙන්න මේ තොරතුරත් එක්කම හේලන් සහ ජූලි එනවා ඒගන් ජීවත් වෙලා හිටපු ගෙදරට. හැබැයි ගෙදරට ආවත් ගෙදර කවුරුත්ම පේන නම් නැහැ. ඒක නිසා ජූලි මේ අවට පොඩ්ඩක් සෝදිසි කරලා බලනවා. මෙන්න මේ වෙලාවේ ජූලිට එක තරුණ ගැහණු කෙනෙක්ව හම්බ වෙනවා. ඇත්තට මේ කෙනා තමයි ඒගන්ගේ සහෝදරිය. මෙයාගේ නම තමයි මිසි. ජූලි මේ වෙලාවේදී මිසිට කියනවා අපේ කාර් එක පාරේදී කැඩුනා. ඒ නිසා අපිට කෝල් එකක් අරගන්න පුළුවන් වේද කියලා ජූලි මෙසිගෙන් අහනවා. ඊට පස්සේ මෙසි ජූලිවයි හේලන්වයි ගෙදර ඇතුළට එක්කගෙන යනවා. ජූලි මේ විදියට මිසිට බොරු කිව්වේ මිසිව කතාවට අල්ලගෙන මිසිගෙන් ඒඩන් ගැන විස්තර මොන හරි දැනගන්න කියලා අදහසින්. ඉතින් හේලන් බොරුවට කෝල් එකක් අරගන්න යන අතරේ ජූලි ෂේප් එකේ මිසි ගැන විස්තර අහනවා. ඉතින් මෙසි කියන්නේ තනිකර කාන්තාවක්. මෙසි
මේ ගෙදරින් තනියමයි. ඒ වගේම ඒගන් කියන්නේ මිසීගේ බාල සහෝදරයා. මිසීගේ තාත්තා මීට කාලයකට කලින් මිය ගිහින් තියෙනවා. ඊටත් පස්සේ මිසීගේ මල්ලි ඒ කියන්නේ ඒගන් මිය ගියාට පස්සේ ඒ දුක දරා ගන්න බැරුව මිසීගේ අම්මත් මිය ගිහින් තියෙනවා කියලා මිසී ජූලිට කියනවා. ඊටත් පස්සේ හේලන් මිසීගෙන් අහනවා ඒගන්ට යාළුවෝ කවුරු හරි හිටියද කියලා. ඒත් ඉතින් එහෙම මතකයක් නම් මිසීට නැහැ. නමුත් මිසීට ලාවට වගේ මතකයි. ඒගන් මිය ගියාට පස්සේ ඒගන්ට ආචාර කළා යන්න එක්කෙනෙක් ආවා කියලා. ඒ කෙනා මිසී එක කතා කරත් එක කියලා මිසී මේ වෙලාවේදී කියනවා. ඊටත් පස්සේ හේලන් ඒ කෙනාගේ නම මොකක්ද කියලා මිසීගෙන් අහනවා. ඔන්න ඒ කෙනාගේ නම තමයි බිලි බ්ලූ කියන්නේ. කොහොම නමුත් මේ දේ දැනගත්තට පස්සේ ජූලි සහ හේලන් ආයමත් එනවා කාර් එකට. මේ වෙලාවේදී ජූලිට ලොකු වර්ධකාරී හැඟීමක් දැනෙනවා. මොකද මේ අය නිසා තමයි ඒගන් මැරුණේ. ඒ වගේම ඒගන්ගේ පවුලයටත් මෙහෙම දුක් විඳින සිද්ධුනේ මේ අය නිසා හින්දා. කොහොම නමුත් ඔය වෙලාවේදීම මිසී කායක ළඟට එනවා. ජූලි දාලා ආපු සිගරට් පෙට්ටිය ජූලිට ගෙනත් දෙන්න. ඔය වෙලාවේදී මිසී ජූලිගෙන් අහනවා කායක ස්ටාක් වුණාද කියලා. ඊට පස්සේ ජූලි ඔව් නිකම්ම වගේ එක හරි ගිහින් කියලා මෙතනින් යන්න යනවා. හැබැයි ඉතින් මිසීගේ හිතේ ජූලි වගේම හේලන් ගැන පොඩි සැකයක් තියෙනවා. කොහොම නමුත් ඊට පස්සේ හේලන් එනවා ගෙදරට. මෙන්න මේ වෙලාවේදීම අපිට පේන්නනවා හේලන් ගෙදරට ඇවිත් ටික වෙලාවකින් අර කළු ජැකට්ටයක් ඇඳගෙන ඉන්න කෙනා මම මේ කෙනාව ඝාතකයා හැටියට හඳුන්වන්නම්. මේ ඝාතකයා හොරෙන්ම හේලන්ගේ ගෙදර ඇතුළට ඇතුල් වෙනවා. ඊටත් පස්සේ මේ ඝාතකයා හේලන්ගේ කාමරයට යනවා. නමුත් මේ කිසිම දෙයක් හේලන් දකින්නේ නැහැ. හේලනුත් එහෙම මෙයා කාමරයට එනවා. හේලන් දකින්නේ නැති වුණාට මේ ඝාතකයා දැන් ඉන්නේ හේලන් එක්කමයි. කොහොම නමුත් ටික වෙලාවකින් හේලන්ගේ අක්කා එල්සා එනවා හේලන්ව හම්බ වෙන්න. එල්සා හේලන්ව හම්බෙන්න ඇවිත් තියෙන්නේ හෙට යාගේ ෂොප් එකේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා හරියටම හෙට 10ට හේලන්ට ෂොප් එකට එන්න කියන්න. හැබැයි ඉතින් හේලන්ට හෙට පෙළපාලියකට යන්න තියෙන නිසා හේලන් මේ දෙට බෑ කියලා හේලන් යනවා නිදා ගන්න. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඊළඟ දවසේ උදේ වෙන ගොඩක් දරුණු සිද්ධියක්. නිදාගෙන හිටපු හේලන් මේ වෙලාවේදී නැගිටිනවා. හේලන් දකිනවා කවුරු හරි හේලන්ගේ ඔටුන්න හේලන්ගේ ඔළුවට දාලා කියලා. හේලන් ඊට පස්සේ ඒක අරගන්නවත් එක්කම හේලන්ගේ අතට යාගේ කොණ්ඩේ කෑලි කෑලි වැටෙන්න ගන්නවා. හේලන් ඒ ගමන්ම කණ්ණාඩි ඉස්සරහට ගිහින් බලනවා. ඔන්න ඒ වෙලාවේදී හේලන් දකිනවා කවුරු හරි හේලන්ගේ කොණ්ඩේ කපලා මේ කණ්ණාඩියේ සූම් කියලා රතු පාටින් ලියලා ගිහින් තියනවා කියලා. ඊට පස්සේ හේලන් මේ ගැන ජූලිට කතා කරලා කියනවා. ජූලිටත් පස්සේ ඉක්මනින්ම කාර් එකට එනවා හේලන්ව හම්බ වෙන්න. එන අතර මගදී ජූලි කාර් එක පිටිපස්සෙන් මොකද්දෝ ශබ්දයක් ඇහෙන්න ගන්නවා. ඒ ගමන්ම ජූලි කාර් එක පැත්තකින් නවත්තලා බයෙන්ම කාර් එකේ ඩිකිය ඇරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී ජූලි දකින්න හිතා ගන්නවත් බැරි දෙයක්. මොකද ජූලි දකිනවා ඩිකිය ඇතුලේ මැක්ස්ගේ මලසිරුරත් එක්කම ඩිකිය පිරෙන කකුලුව ඉන්නවා කියලා. මේ දෙත් එක්කම හොඳටම ෂොක් වුණ ජූලි ඉක්මනින්ම ගිහින් බෙරිවයි හේලන්වයි මෙතනට එක් කරගෙන එනවා. ඊටත් පස්සේ මැක්ස් මේ කාර් එකේ ඩිකිය ඇරලා බලනවා. හැබැයි පුදුමේ කියන්න ජූලි කලින් දැකපු මැක්ස්ගේ මලසිරුරවත් ඒ කකුලුවවත් දැන් ඩිකිය ඇතුලේ පේන්න නැහැ. ඒ දේ වෙන්න විදිහක් නැහනේ. ජූලි ටිකකට කලින් දැක්ක මැක්ස්ගේ මලසිරුර ඩිකිය ඇතුලේ තිබුණා කියලා. හැබැයි ජූලිට දැන් තේරෙනවා මේ ඝාතකයා මේ කට්ටියට අනුතුරු ඇඟීමක් තමයි මේ කරන්නේ කියලා. මොකද ඔයාලට මතකයිනේ මේ ඝාතකයා තමයි බෙරිව කාර් එකකින් හැප්පුවේ. ඒ වගේම ජූලිගේ කොණ්ඩේ කැපුවෙත්. ඒ විතරක් නෙවෙයි මැක්ස්වත් මරලා දැම්මේ කියලා. කොහොම වුණත් ඊට පස්සේ මේ තුන්දෙනාම එනවා රේයිව හම්බ වෙන්න. රේයි ළඟට ආපු ගමන් බෙරි රේයිගේ මූන්ටයක් ගහනවා. ඇත්තරම් බෙරි රේයිට මේ විදිහට ගැහුවේ. බෙරිගේ හිතේ සැකයක් තියෙනවා මේ හැමදේම කරේ රේයි කියලා. මොකද ඒ කෙනා ළඟ තියෙන්නේ රේයි ළඟ තියෙන ජැකට් එකක්මයි. අනික ඒ වගේ ජැකට් පාවිච්චි කරන්නේ දීවරයෝ විතරයි නිසා. හැබැයි ඉතින් ඒක බෙරිට ආපු මොඩ සැකයක්. මොකද මේ වෙද්දිත් ඒ ඝාතකයාගෙන් රේයිට අනුතුරු අංගවල ලියුමක් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රේයි දැන් තමයි දන්නේ මැක්ස් මිය ගිහින් කියලා. ඒ කියන්නේ මේ කිසිම දෙයකට රේයිගේ සම්බන්ධයක් නැහැ. එහෙනම් මේ දේවල් කරන කෙනාව හොයාගන්නේ කොහොමද? අන්නේ සැකේ දැන් මේ හතර දෙනාට එනවා. ඒත් එක්කම මේ වෙලාවේදී ජූලිට මතක් වෙනවා මිසී කිව්වා එඩන්ගේ යාළුවා බිලි බ්ලූ ගැන. බිලි බ්ලූ වගේම එඩන් ඉඳලා තියෙන 1992 පන්තිය කියලා ජූලි මේ වෙලාවේදී කියනවා. ජූලි කියපු දේත් එක්කම හේලන්ට මතක් වෙනවා හේලන්ගේ අක්කා එල්සා හිටියත් ඒ පන්තියමයි කියලා. අන්න ඒක නිසා මේ හතර දෙනාම හේලන්ගේ ගෙදර ඇවිත් එල්සගේ පාසල් කාලේ ඇල්බම් එකක් පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී මේ හතර දෙනාට මේ ඇල්බම් එකේ තිබිලා බිලි බ්ලූ කියන කෙනාගේ ෆොටෝ එකක් හම්බ වෙනවා. හැබැයි මේ ෆොටෝ එක දිහා බලද්දි මෙයාට පොඩි සැකයක් එනවා මේ කෙනා නම් බිලි බ්ලූ වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේ කෙනා මිසිට බොරු කියලා ඇත්තේ කියලා. ඒ නිසා ජූලි තීරණය කරනවා මේ ඇල්බම් එකත් අරගෙන ගිහින් මිසිව හම්බ වෙලා මිසිගෙන් එදා ආපු කෙනා මේ කෙනාමද කියලා දැනගන්න. ඒ අතරදී ජූලි හේලන්ට කියනවා අද හේලන්ගේ පෙළපාලිය නිසා හේලන්ට බෙරි එක්ක ඒ පෙළපාලියට යන්න කියලා. මොකද ඒ ඝාතකයා පෙළපාලිය තියෙන තැනට එන්න පුළුවන්. එහෙම ආවොත් ඒ කෙනාව හේලන්ටයි බෙරිටයි අල්ලගන්න පුළුවන් නිසා. හැබැයි ඉතින් මොන දෙයක් කරන්නත් මෙයාට ඉතුරු වෙලා තියෙන්නේ අද දවස් විතරයි. මොකද මේ කතාවට අනුව අද තමයි ජූලි 4 වෙනිදා. ගිය අවුරුද්දේ ජූලි 4 වෙනිදා තමයි මේ කට්ටිය අතින් ඒගන් මිය ගියේ. ඒ හින්දා අද දවසේ ඉවර වෙන්නත් කලින් මේ 4 දෙනාගෙන් ඒ ඝාතකයා අනිවාර්යෙන් පලි ගන්නවා කියලා දැන් මේ 4 දෙනාටම තේරුම් ගිහින් තියෙන්නේ. ඒ වුණත් ඉතින් මේ දේ කරන්න රේයි බයයි. රේයි ජූලිට කියනවා අපි මේක නතර කරලා දාමු කියලා. ඒත් ඒ දේ කරන්න ජූලි කැමති නැහැ. ජූලිට ඕනි මේ ප්‍රශ්නයෙන් පැනලා යන්නේ නැතුව මේ ප්‍රශ්නය කොහොම හරි කරලා ඉවරයක් කරලා දාන්න. කොහොම නමුත් ඊට පස්සේ මේ කතා වුණ විදිහටම හේලන් සහ බෙරි යනවා පෙළපාලියට. මේ දෙන්නම දැන් ගොඩක් අවධානයෙන් ඉන්නේ කොයි වෙලාවක හරි ඒ ඝාතකයා මේ දෙන්නටම හම්බ වෙයි කියලා. ඒත් එක්කම ওই වෙලාවේදී හේලන් දකින්න ওই ඝාතකයව හේලන් ඒ කෙනාව බෙරිටත් පෙන්නනවා. ඒ
ඒත් එක්කම බෙරියේ කෙනාගේ පස්සෙන් පන්නගෙන යනවා. නමුත් ඒ කෙනාව අල්ලගද්දි තමයි බෙරිය දකින්නේ බෙරිය අල්ලගෙන තියෙන්නේ වැරදි කෙනෙක්ව කියලා. ඒ වුණත් ඔය වෙලාදි පෙළපාලි ඉන්න හේලන් දකිනවා මේ අය හොයන ඇත්තම ඝාතකයා වෙනත් තැනක ඉඳන් හේලන් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඔය අතරදිම අපිට පෙන්නනවා මිසිව හම්බෙන්න මිසිගේ ගෙදර ඇවිත් ඉන්න ජූලිව. ජූලි මේ වෙලාදි ජූලිගේ අතේ තියෙන ඇල්බම් එක මිසිට පෙන්නලා මිසිගෙන් අහනවා මේ ඇල්බම් එකේ බිලි බ්ලූ ඉන්නව නම් පෙන්වන්න පුළුවන්ද කියලා. නමුත් මිසි මේ ඇල්බම් එක බලන්නේවත් නැහැ. ඊට පස්සේ ජූලි මිසිට කියනවා ජූලි 4 වෙනිදා එඩම් මියගිය හදිසි අනතුරකින් නෙවෙයි කියලා. ඔන්න ඒ දේ මිසි දන්නවා. ඊටත් පස්සේ මිසි ජූලිට කියනවා ඒගන් මියගිය සියදිවි නසා ගැනීමකින් නෙවෙයි කියලා. ඒ වගේම තවත් දෙයක් මිසි කියනවා ඔයාලට මතකයිනේ ඒගන් ජූලි 4 වෙනිදා ප්‍රපාතයක් ළඟ වාඩි වෙලා හිටියා. අන්න එදා රෑ ඒගන් එතනට ඇවිත් තියෙන්නේ එයාගේ ජීවිතේ නැති කරගන්න. මොකද ඒගන්ගේ බිරිඳ සුසි මිය ගිහින් තියෙන්නේ ඒ ස්ථානෙදිමයි. සුසිගේ මරණයෙන් පස්සේ හැම කෙනෙක්ම ඒගන්ට දොස් පවරලා තියෙනවා සුසි මිය ගියේ ඒගන්ගේ වරදින් කියලා. අන්නේ වරදකාරී හැඟීම ඒගන්ගේ හිතේ ඇති වුණ නිසා තමයි ඒගන් එදා දවසේ එතනට ඇවිත් තියෙන්නේ ජීවිතේ නැති කරගන්න. කොහොම නමුත් ඔය වෙලාවේදී ජූලි මිසිගෙන් අහනවා ඒගන් සියදිවි නසාගත්ත කියලා හරියටම කියන්නේ කොහොමද කියලා. එතකොට මිසි ළඟ තිබුණ ඒගන් මැරෙන්නත් කලින් ලියලා තිබුණ ලියුමක් ජූලිට ගෙනත් පෙන්නනවා. මෙන්න මේ ලියුම බලද්දි ජූලිට තේරෙනවා මේක ඒගන් ලියපු ලියුමක් නෙවෙයි මේක ඒගන්ට ආපු මරණ තර්ජනයක් කියලා. ඊටත් පස්සේ ජූලි මිසිට ඇත්තම කියනවා අපි අතින් තමයි ඒ වෙලාවේදී ඒගන් ඇක්සිඩන්ට් උනේ. ඒ වෙලාවේදී අපි දැක්කා ඒගන්ගේ දකුණු අතේ සුසීගේ නම තියෙන පච්චෙකුත් කොටලා තිබුණා කියලා ජූලි මිසිට කියනවා. හැබැයි මිසි ජූලි කියන දේ පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. මිසි කියන්නේ මේ ඒගන් දියේ ගිහලා තමයි මැරුණේ. අනික ඒගන්ගේ අතේ කිසිම පච්චෙකුත් තිබුණේ නැහැ කියලා. අන්න ඒ දේ කියනවත් එක්කම ජූලිට තේරෙනවා එදා හැප්පිලා තියෙන්නේ මිසිගේ මල්ලි ඒගන් නෙවෙයි කියලා. කොහොම නමුත් ඔය අතරදිම අපිට පේනවා මේ අවුරුද්දෙත් පවත්තන මුහුදු අද්දර කුමරිය තෝරන තරඟය ජජ් කරන්න ඇවිත් ඉන්න හේලන්ව. හේලන්ගේ ආරක්ෂාවට බෙරිත් බැල්කනිට වෙලා බලාගෙන ඉන්නවා. මොකද කලින් හේලන් දැක්කනේ ඝාතකයා හේලන් දිහා බලාගෙන හිටියා කියලා. නමුත් ඔය වෙලාවේදී හේලන් දකින්න ගොඩක්ම භයානක දෙයක්. මොකද හේලන් දකින්නවා අර ඝාතකයා බෙරිගේ පිටිපස්සේ ඉන්නවා කියලා. මේ දෙත් එක්කම හොඳටම බය වුණ හේලන් හයියෙම කෑ ගහනවා. නමුත් ඒ දේ හරියන්නේ නැහැ. මේ ඝාතකයා මේ වෙලාවේ මෙයා ළඟ තියෙන කොක්කෙන් බෙරිට පහර දීලා බෙරිවත් මෙතනදී මරලා දානවා. හේලන් ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් එක්ක එනවා බැල්කනියට. හැබැයි මෙතන කිසිම දෙයක්වත් කිසිම කෙනෙක්වත් පේන්නේ නැහැ. ඊටත් පස්සේ මේ පොලිස් නිලධාරියා හැමතැනකම පරීක්ෂා කරලා බලනවා. ඒත් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒක නිසා මේ පොලිස් නිලධාරියා හේලන්වත් එක්ක අරගෙන යනවා පහලට. නමුත් මේ අය නොදැක්කට මේ වෙලාවේදී අපිට පේන්නනවා බෙරිගේ ලේ මේතන තියෙනවා කියලා. කොහොම නමුත් මේ පොලිස් නිලධාරියා ඊට පස්සේ හේලන්න එයාගේ වාහනයෙන් ගෙදරට ඇල්ලවන්න එක්කන් එනවා. මේ විද්‍යාවට එන අතරමඟදී මේ පොලිස් නිලධාරියා දකිනවා කවුදෝ ජැකට් එකක් දාගත්ත කෙනෙක් පාර හරහා වාහනයක් තරස් කරගෙන ඒ වාහනේ රිපෙයාර් කරනවා කියලා. ඒක නිසා මේ පොලිස් නිලධාරියා එතනට යනවා මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්න. නමුත් ඔය වෙලාවේදී මේ හේලන් දකිනවා ඒ වාහනේ ළඟ ඉන්න කෙනා වෙන කවුරුත් නෙවෙයි. මේ පස්සෙන් පන්නන අර ඝාතකයා කියලා. ඒ නිසා හේලන් මේ පොලිස් නිලධාරියට අනුතුරු අඟවනවත් එක්කම ඔය වෙලාවේදී මේ ඝාතකයා එයා ළඟ තියෙන කොක්කෙන් මේ පොලිස් නිලධාරියට පහර දීලා මේ පොලිස් නිලධාරියව මෙතන මරලා දානවා. මේ දෙත් එක්කම හොඳටම බය වුණ හේලන් මේ වාහනෙන් එළියට එන්න උත්සාහ කරනවා. නමුත් මේ වාහනේ දොරවල් ලොක් කරලා තියෙන නිසා හේලන්ට එළියට එන්න විදිහක් නැහැ. ඒ වුණත් මේ වෙලාවේදී හේලන්ට පුළුවන් වෙනවා මේ දොරේ වීදුරුව කඩලා වාහනෙන් එළියට පැන ගන්න. ඔය අතරදිම ආයමත් අපිට පේන්නනවා ජූලිව. මිසි කිව්ව දෙයින් පස්සේ ජූලිට සැකයක් ආවනේ එදා මේ කට්ටිය අතින් ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ ඒගන්ව නෙවෙයි කියලා. අන්න ඒක නිසා ජූලි ඒගන් ගැන තවත් විස්තර හොයලා බලනවා. මෙන්න මේ වෙලාවේදී ජූලිට එක විස්තරයක් හම්බ වෙනවා. ඒක තමයි සුසි වීල්ස්ව වාහනේ ඇතුලේ හිර කරලා තමා මරලා දාලා තියෙන්නේ. නමුත් ඒ වාහනේ හිටපු ඩ්‍රයිවර්ව බේරගෙන තියෙන්නේ සුසිගේ තාත්තා බෙන්ජමින්. ඒ වගේම බෙන්ජමින් කියන්නේ දීවරයෙක් කියලා මේ විස්තර බලද්දී ජූලි දැනගන්නවා. මෙන්න මේ දෙත් එක්කම ජූලිට එක දෙයක් තහවුරු වෙනවා. නමුත් ඒ දේ මොකද්ද කියලා ඔයාලට තව ටිකකින් දැනගන්න පුළුවන්. කොහොම නමුත් ඔය අතර හේලන් අර ඝාතකයෙක්ගෙන් බේරෙන්න ඉක්මනින් එනවා එල්සගේ ෂොප් එක ඇතුළට. ඊටත් පස්සේ හේලන් එල්සට මේ ෂොප් එකේ හැම දොරක්ම වහලා දාන්න කියලා හේලන් යනවා පොලිසියට කෝල් එකක් කරගන්න. හැබැයි ඉතින් මේ වෙන කිසිම දෙයක් නොදන්න එල්සා මේ වෙලාවේ යනවා ෂොප් එකේ පිටිපස්සේ දොර වහලා දාන්න. නමුත් ඒ වෙලාවේදී පිටිපස්සේ දොරෙන් ඇතුළට ඇවිත් හිටපු ඝාතකයා මේ වෙලාවේ මෙයාගේ අතේ තිබුණ කොක්කෙන් එල්සට පහර දීලා එල්සව මෙතනදී මරලා දානවා. ඔය අතරදී උඩ ඉන්න හේලන්ට ඇහෙනවා එල්සා කෑ ගහන ශබ්දය. හේලන් ඊට පස්සේ පහළට එනවා එල්සට මොකක් හරි කරදරයක්ද කියලා බලන්න. නමුත් ඉතින් පහළ එල්සා පේන්නේ නැහැ. හේලනුත් දැන් හොඳටම බය වෙලා ඉන්නේ. ඒත් එක්කම ඔය වෙලාවේදී මෙතන හැංගිලා හිටපු ඝාතකයා හේලන්ගේ ඇඟට කඩාගෙන පනිනවා. නමුත් හේලන්ට පුළුවන් වෙනවා මේ ඝාතකයාගෙන් මේ වෙලාවේ බේරලා මෙතනින් පැන ගන්න. නමුත් ඒ වෙලාවෙම හේලන් දකිනවා මරලා දාලා තියෙන එල්සගේ මල සිරුර. මේ දෙත් එක්කම හේලන් තවත් හොඳටම බය වෙනවා. හේලන් ඊට පස්සේ මේ ඝාතකයෙක්ගෙන් කොහොම හරි කරලා බේරිලා මෙතනින් එළියට පැන ගන්නවා. මේ විදිහට ඝාතකයෙක්ගෙන් බේරිලා එළියට ආපු හේලන් දකිනවා ඉස්සරහින් පෙළපාලියක් යනවා කියලා. ඉතින් මේ පෙළපාලියේ ඉන්න මිනිස්සු අතරට පැනගත්තොත් මේ ඝාතකයෙක්ගෙන් බේරෙන්න පුළුවන්. අන්න ඒක නිසා හේලන් මේ පෙළපාලියේ පැත්තට යන ගන්නවා. නමුත් ඒ වෙලාවේදී හේලන්ට පිටිපස්සෙන් සද්දයක් ඇහෙන්න ගන්නවා. ඒක නිසා හේලන් පිටිපස්ස හැරිලා බලනවා. ඒත් පිටිපස්සේ කවුරුත්ම පේන්නේ නැහැ. නමුත් හේලන් ආයමත් අනිත් පැත්ත හැරෙනවත් එක්කම හේලන්ගේ ඉස්සරහට අර ඝාතකයා ඇවිත් හේලන්ට පහර දීලා
හේලංවත් මෙතනදීම මරලා දානවා. මේ වෙද්දිත් මේ ඝාතකයා බෙරි වගේම හේලංවත් මරලා දාලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ ඝාතකයාට තවත් මරන්න කියලා ඉතුරු වෙලා ඉන්නේ රේව සහ ජූලිය විතරයි. කොහොම නමුත් ඔය අතරේ ජූලි රේව හොයාගෙන එනවා වරායට. මොකද ජූලි මේ වෙද්දිත් හොයාගෙන තියෙන්නේ එදා ඒ කියන්නේ ගිය අවුරුදු ජූලි 4 වෙනිදා මේ කට්ටිය අතින් ඇක්සිඩන්ට් උනේ ඩේවිඩ් ඒගන්ව නෙවෙයි වෙනත් කෙනෙක් කියලා. ඒක න සමහරක් ඊට සුසිගේ තාත්තා බෙන් වීල්ස් වෙන්නත් පුළුවන් කියලා ජූලි රේට කියනවා. හැබැයි රේට නම් මේක පිස්සුවක් වගේ. මොකද ඒගන්ගේ මල සිරුර වතුර යට තිබිලා සති 3කට පස්සේ හොයාගත්තත් එක්ක ඒ වුණත් ජූලි මේ වෙලාවේදී කියන්නේ එදා බෙන් වීල්ස් ඒගන්ව මරලා ඒ වෙලාවේ පාර හරහා මාරුද්දි තමයි අපි අතින් ඇක්සිඩන්ට් උනේ. එතනින් පස්සේ බෙන් වීල්ස් මරලා දැම්ම ඒගන්ගේ මල සිරුර වතුර යටින් හොයාගත්තත් අපි අතින් ඇක්සිඩන්ට් උන බෙන් වීල්ස්ගේ මල සිරුර හම්බුනේ නැහැ. ඒ කියන්නේ එදා වුණ දෙයින් පස්සේ බෙන් වීල්ස් මැරලා නැත්නම් එයා තවමත් ජීවත් වෙන ඇති කියලා ජූලිට සැකයක් එනවා. ඒත් එක්ක මේ වෙලාවේ ජූලි දකිනවා රේ ඉන්න බෝට්ටුවේ බිලි බ්ලූ කියන නම කොටලා තියෙනවා කියලා. මේ දෙත් එක්කම ජූලි හිතාගෙන හිටපු හැමදේම කන පිට හැරිලා යනවා. මේ වෙලාවේ තමයි ජූලිට තේරුම් යන්නේ මිසී කිව්ව විදියට මිසීව හම්බෙන්න ආපු ඒගන්ගේ යාළුවා වෙන කවුරුත් නෙවෙයි රේ කියලා. ඒ කියන්නේ මෙච්චර දවසක් ජූලි හොයපු ඝාතකයා වෙන කවුරුත් නෙවෙයි රේ කියලා ජූලිට තේරුම් යනවා. මේ දෙත් එක්කම ජූලි ඉක්මනින් මෙතනින් පැන ගන්නවා. ජූලිව අල්ලගන්න රේ ජූලිගේ පස්සෙන් එනවා. නමුත් ඒ වෙලාවේදී කවුද එක මිනිස්සෙක් රේට පහර දීලා ඒ මිනිස්සයා ජූලිට කියනවා බෝට්ටුවට යන්න කියලා. ඉතින් රේගෙන් බේරෙන්න ඕන නිසා මේ කෙනා කියපු විදිහටම ජූලි එනවා බෝට්ටුවක් ඇතුළට. මේ බෝට්ටුව ඇතුළට ආපු ගමන් ජූලි දකින්නේ මහ පුදුමාකාර දෙයක්. මොකද ජූලි දකිනවා මේ බෝට්ටුව එක කාමරයක ජූලිගේ හේලන්ගේ බෙරිගේ වගේම රේගේ ෆොටෝ සරවලා තියෙනවා කියලා. නොදුනත්ම හරි ජූලි මේ ඇවිත් තියෙන ඝාතකයා එහෙම නැත්නම් රේගේ බෝට්ටුවට කියලා ජූලිට දැන් තමයි තේරුම් යන්නේ. ඒත් එක්කම ওই වෙලාවේ මෙතනට කලින් රේගෙන් ජූලිව බේරගත්තාම මිනිස්සයා එනවා. මෙච්චර වෙලාවක් ජූලි දැනගෙන හිටියේ නෑ මේ කෙනා කවුද කියලා. ඇත්තට මේ කෙනා වෙන කවුරුත් නෙවෙයි මෙච්චර දවසක් ජූලි විස්තර හොයපු සුසීගේ තාත්තා බෙන් වීල්ස්. බෙන් වීල්ස් දැකපු ගමන් ජූලිට තේරුම් යනවා එහෙනම් මේ බෝට්ටුව රේගේ නෙවෙයි බෙන් වීල්ස්ගේ. බෙන් වීල්ස් තමයි ඇත්තම ඝාතකයා කියලා. අන්න ඒ දේ දැනගත්ත ජූලි ඉක්මනින්ම මෙතනින් පැන ගන්න හදනවා. නමුත් මේ වෙද්දිත් මේ බෝට්ටුව වරයෙන් ගොඩක් දුරට ඇවිත් තියෙන්නේ. අන්න ඒක නිසා මේ ඝාතකයෙන් බේරෙන්න ජූලි මේ බෝට්ටුව ඇතුලේ හැංගෙනවා. ඔය අතරේ රේයි තවත් බෝට්ටුවකින් ඇවිත් මේ නැවට ගොඩ වෙනවා. ජූලිය බේරගන්න කියලා හිතාගෙන. නමුත් ඔය වෙලාවේ රේයි සහ බෙන් වීල්ස් අතර සටනක් ඇති වෙලා බෙන් වීල්ස් රේයිව මුහුදට තල්ලු කරලා දානවා. ඊටත් පස්සේ බෙන් වීල්ස් යනවා හැංගිලා ඉන්න ජූලියව හොයාගන්න. හැබැයි ඔය වෙලාවේදී මුහුදට තල්ලු කරපු රේයිට පුළුවන් වෙලා තියෙනවා බෝට්ටුවේ තිබුණ දැලක් අල්ලගන්න. අන්නේ දැල දිගේ කොහොම හරි කළා රේයි අයමත් ගොඩ වෙනවා බෝට්ටුවට. ඔය අතරේ බෙන් වීල්ස්ගෙන් බේරෙන්න බෝට්ටුව ඇතුලේ හිට මෙහෙට දුවපු ජූලියව බෙන් වීල්ස්ගේ අතටම අහු වෙනවා. නමුත් ඔය වෙලාවේදීම බෝට්ටුවේ ඉන්න රේයි යකට කොක්කකින් බෙන් වීල්ස්ට පහර දෙනවා. අන්නේ පහර නිසාම බෙන් වීල්ස් ටික වෙලාවකට සිහිය නැති වෙනවා. ඊටත් පස්සේ රේයි ජූලිවත් අරගෙන මෙතනින් පැන ගන්න හදද්දිම බෙන් වීල්ස් අයමත් නැගිටලා රේයිට පහර දීලා ජූලියවත් මරලා දාන්න හදනවා. නමුත් ඔය වෙලාවේදීම බෙන් වීල්ස්ගේ අත එතන තිබුණ කඹයකට හිර වෙලා කඹය දිගේම ඉහළට ඇදිලා ගිහින් බෙන් වීල්ස්ගේ අතේ කොටසකුත් වෙන් වෙලා බෙන් වීල්ස්ව එහෙම මුහුදට වැටෙනවා. ඉතින් ඔතනින් පස්සේ පොලිසියෙන් ඇවිත් මේ බෝට්ටුව සම්පූර්ණයෙන්ම විමර්ශනය කරනවා. නමුත් මේ අය බෙන් වීල්ස්ව නම් හොයාගෙන නැහැ. බෙන් වීල්ස්ගේ වෙන්නුන අතේ කොටසක් විතරයි හම්බෙලා තියෙන්නේ. කොහොම වුණත් ජූලිට ප්‍රශ්නයක් තිබ්බනේ රේයි මිසිව හම්බෙන්න ගියේ ඇයි කියලා. ඇත්තටම රේයි මිසිව හම්බෙන්න ගිහින් තියෙන්නේ. එදා වුණ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ රේයිට දැනගන්න ඕමනා වෙලා තිබිලා තියෙනවා. එදා ඒ අය අතින් ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ කවුද කියලා දැනගන්න. අන්න ඒක නිසා තමයි රේයි මිසිව හම්බෙන්න ගිහින් තියෙන්නේ. කොහොම නමුත් මේ හැම දෙයකින්ම පස්සේ තවත් අවුරුද්දක් ගත වෙලා කොලෙජ් එකේ ඉන්න ජූලිට එක ලියුමක් එනවා. ජූලිගේ හිතේ පොඩි සැකයක් තියෙනවා කලින් හම්බුණා වගේම ලියුමක්ද දන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මේක සාමාන්‍ය ලියුමක්. කොහොම නමුත් ජූලිට පස්සේ වොෂ්රූම් එකට යනවා. මෙන්න මේ වෙලාවේ ජූලි දකිනවා වොෂ්රූම් එකේ ග්ලාස් එකක I still now එහෙම නැත්තම් මං තවමත් දන්නවා කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට කලින් මිය ගිය බෙන් වීල්ස් තාමත් ජීවතුන් අතරද? එහෙම නැත්තම් බෙන් වීල්ස්ව මරු පලිය අරගන්න තවත් ඝාතකෙක් ඇවිද්ද? කොහොම නමුත් ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි මේ මූවියේ කතාව අවසන් වෙන්නේ. ඉතින් අවසානයේ වෙනකම් හිටපු ඔයාලගේ අදහස මොකද්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් Classic Cineverse YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම වීඩියෝ එකකින් ආයෙමත් අපි හම්බෙමු. අපි Classic Cineverse